Hello, buddies. So, we could meet again like this after a long time. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ක්ලිප්ස් දකිද්දි you can guess where we are now. මේක නුවරඑළියට ආසන්න ඒරියා එක තමයි අපි දැන් ඉන්නේ. ඉතින් අපි අද මෙතන තමයි නතර වෙන්නේ. මෙතන I think මේක ක්‍රිස්තියන්ස් ලගේ ඕන ක්‍රිස්තියන් වෙන්න ඕනේ. මොකද ඒ wall arts ඒ තිබ්බ දේවල් එක්ක we can guess like that. ඉතින් මෙතන එක වගේ stationery old stationery items ඒ වගේ ඒවා තිබ්බා. ඉතින් අපි පොඩ්ඩක් ඒවා බලලා ඇත්තටම දැන් ගොඩක් tired මේ වෙද්දි 12ට එකට වගේ ඇති ටයිම් එක. විල්ලා ටිකක් tired. ඉතින් මේ විදිහට තමයි view එක තියෙන්නේ. ඉතින් ඒ වටේම තියෙන එක plantations ගොඩක් වෙලාවට ගෝවා carrots leeks වගේ. ඉතින් ඒකින්ද බයක් වෙන්න දෙයක් නෑ. අපිට ඕනේ වෙලාවට ඒවා ගන්න පුළුවන්. නෑ I think එතන ඕනර්ස්ලා ඉන්න එක plantations වලට. ඉතින් මට හිතුනේ මේ climate එකත් එක්ක සහ මේ තියෙන දේවල් එක්ක මට හිතුණා දවසක property එකක් වගේ ගත්තා vacations වලට එන්න හොඳයි කියලා. හැබැයි අපි බලමු මේ journey එකේ ending එකේදී ඒ අදහස වෙනස් වෙයිද කියලා. ඉතින් අපි මේ විදිහට පොඩි search පාරක් දැම්මා වටේ. අපි දැන් යන්නේ ඉතින් පොඩි රවුමක් දාලා එන්න. මොකද මේ ඒරියා එකට මම මාර ආසයි. එකක් ඒ තියෙන cold climate එකත් එක්ක සහ ඒ තියෙන ඒ පරිසරෙත් එක්ක එකක් එක යායට tea plantations ඒ වගේම තමයි හරි අමුතු එකක් තියෙනවා. අමුතු vibe එකක් තියෙනවා ඒ environment එකේ. අනිත් එක තමයි මේ ඒරියා එකටම unique වුණ එක flowers ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් අපි ඒ වගේ සමහරක් ගෙනාවා. හැබැයි ඒ එක ඒවා මං හිතන්නේ මේ අපේ පැත්තට adapt වෙලා නැහැ. එක ඒවා හැදෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට පල්ලෙහාට යද්දි තියෙනවා මේ විදිහට ලොකු ground එකක්. volleyball court එකක් එහෙම තියෙනවා. ඉතින් අපි මෙතනදී ඉතින් අපිට සෙට් එකක්ම හම්බුණා. මොකද අපි මෙහෙට ආවේ පොඩි ඉවෙන්ට් එකකට. පොඩි වැඩක් හින්දා. ඉතින් ඒ ගමන් අපි මේ විදිහට පුළුවන් අපිට තියෙන ටයිම් එකේ තමයි මේ විදිහට පොඩි රවුන්ඩ් ටිකක් දැම්මේ. ඉතින් මේ ටිකේ ඒ කියන්නේ මෙහෙමයි. වැඩියෙන්ම මේ view එක වගේම තමයි මේ views නම් මේ පැත්තේ තියෙනවා. ඒ වුණාට එකක් අනිත් එක තමයි climate. මේකේ climate එකත් එක්ක හින්දා මාර මාස හිතෙනවා. ඒ කියන්නේ තදටම sunset එක තියෙන දවස් වුණත් ඒක අපිට දැනෙන්නේ නැහැ. කොච්චර ඇවිදින්න ගියත් ඒ කියන්නේ මේ පැත්ත වගේ නෙමෙයි අපිට tired ගතියක් දැනෙන්නේ නැහැ මේ පැත්තට ආවම. ඒ කියන්නේ ඒක ඒ climate එකත් එක්ක හැබැයි ඒකේ රිසර්ච් දැන් අපිට හම්බෙලා තියෙන්නේ. දැන් ගෙදර ආවට පස්සේ දවස් 2-3 වෙනකන් අපි එහෙ ඉද්දි ඇවිද්දට අපිට tired ගතියක් දැනුනේ නැති වුණාට ඒ ඔක්කොම අල්ලලා ඒ රිසර්ච් අපිට හම්බ වෙනවා ගෙදර ආවට පස්සේ වගේ. now I can feel. ඉතින් අපි පොඩි ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් කොහොකටත් ඉතින් ඒ ෆොටෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉතින් ගොඩාක් අපි වීඩියෝස් ගත්තා. ඒ කියන්නේ මම මේක vlog එකක් කරන්න හිතුවේ නෑ. එකක් තමයි මං කම්මැලි මේවා එඩිට් කරන්න ගියාම අනිත් එක තමයි මට හිතෙනවා අපි vlog එකක් කරන්න ඒ වගේ shoot කරද්දී capture කර ඉද්දී මේ අපිට හරියට we can't spend the time as better. ඒ කියන්නේ අපිට ඒ තැන ඒ environment එකත් එක්ක ගත ගන්න තියෙන කාලය අඩු වෙනවා වගේ එකක් තියෙනවා. හැබැයි අපිට මෙතන ගොඩක් වෙලා අපිට රැඳෙලා ඉන්න පුළුවන් වුණේ හින්දා ඉතින් අවුලක් නෑ. වීඩියෝ කරන්න පොඩි වෙලාවක් ගත්තට කියලා ඉතින් පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. මේත් ගත්තේ ෂෝට් වීඩියෝස් වලට වගේ සහ මෙමරිස් විදිහට වගේ ගත්ත ඒවා. ඉතින් ඒ ඔක්කොම එකතු කරාම vlog එකක් හදන්න පුළුවන් තරම් බලන් යද්දි තියෙනවා. ඉතින් ඒක හින්දා I decided to edit a new vlog like this. ඉතින් අපි මේ plantations මැදින් මේ විදිහට ගියා. ඉතින් මේ ටික නම් කොච්චර ඇවිද්දත් අපිට ටයිඩ් ගතියක් දැනුන්නේ නැහැ. මං කිව්වනේ climate එකේ හැටි වෙන්නේ නැති. ඉතින් yes. ඉතින් මාරයි ඉතින් ඒ view එක නම් ඒ වගේම තමයි මේ පැත්තේ අනිත් fake පැල ගොඩක් වර්ග තියෙනවා. අපිට හම්බ වුණා එක ලස්සන මල් මේ. ඒ කියන්නේ ඒ වගේම එක මම ඒක පෙන්නන්නම්කෝ ඉස්සරහට. ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි වගේම පැලයක් අපිට හම්බුණා. අපි තව පොඩ්ඩෙන් ඒව කනවා. මම පෙන්නන්නම් ඒක පස්සේ.
ඊට පස්සේ ඉතින් මෙතන අපි ගොඩක් වෙලා හිටියා. ඒ කියන්නේ අර එකපාරම යද්දි නිකන් සර්ප්‍රයිස් වෙනවා වගේ නිකන් වෙනමම වර්ල්ඩ් එකකට ගියා වගේ ෆීලිං එකක් තමයි එන්නේ. ඉතින් අපි මෙතන ෆොටෝස් ගත්තා, වීඩියෝ ගත්තා. ගොඩාක් වෙලා ටයිම් ස්පෙන්ඩ් කරා අපි මෙතන. ඉතින් ඔය ඉන්නේ අපේ මල්ලි. ඊට පස්සේ ඔය ඉන්නේ අපේ මල්ලි නංගි. යාළුවත් ඉතින් මං වගේම වීඩියෝ ක්ලිප්ස් ඒ වගේම අපි තව තැනකට ආවා. ඔය විදිහට තේවතු මැදින් ඇවිල්ලා මේ වගේ තැනකට ආවා. ඉතින් හැබැයි හැම තැනම එක වගේ. මොකද හැම තැනම ටී ප්ලාන්ටේෂන්ස් එහෙමනේ. ඉතින් හැබැයි මේ පැත්තේ එන්වයරන්මන්ට් පොලියුෂන් කියන එක දකින්න තියෙන ගොඩක් අඩුයි වගේ. මොකද තනිකර ග්‍රීන් වර්ල්ඩ් එකක් වගේ තමයි තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. ෂූට් එකක් කරන්න හැම මාරම ඒරියාස් විව්ස් ටිකක් තියෙනවා. ඉතින් අපි මෙතන ගොඩක් වෙලා හිටියා. ඉතින් එතනදි ගත්ත චූටි ෂෝට් වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේකට ඇඩ් කරා මේ විදිහට. ඒ වගේම තමයි අපි මේ විදිහට ෆොටෝස් ටිකකුත් ගත්තා. ඒ කියන්නේ මේ view එක කොච්චර ෆොටෝ ගහුවත් ඇති වෙන්නේත් නෑ වගේ. ඉතින් මේ ඉතින් අරගෙන අරන් ඊට පස්සේ ඉතින් ඒක ලිමිට් එකක් තියෙන්නත් තිබේ. ඊට පස්සේ අපි ඉතින් ෆොටෝ ගන්න එක නතර කරලා අපි පොඩ්ඩක් ආයෙත් ඇවිදින්න ගියා. එතකොට ඔන්න එතන හරක් හිටියා. ඊට පස්සේ වැඩියම මේ පැත්තේ ඉන්නේ එළුවෝ. මේ කිව්වේ මම ඒක ස්ට්‍රෝබෙරි වගේමයි. තව පොඩ්ඩෙන් අපි කනවා. හැබැයි ඒක ෆේක් ස්ට්‍රෝබෙරි එකක්. හැබැයි ඒක ස්ට්‍රෝබෙරි නෙමෙයි. හැබැයි ස්ට්‍රෝබෙරි වගේමයි. ඊට පස්සේ අපි මෙතන ගියා. මෙතන නම් මට මේකට බහලා යන්න බැරි වුණා because ඒ කියන්නේ shoes දාගෙන හිටපු හින්දා ආය මට බෑ හිතුණා. ඊට පස්සේ මල්ලිලා කියනකම් මත් මෙතන වෙලා පොඩ්ඩක් හිටියා. හැබැයි මාරයි මේකේ මේ ක්ලයිමේට් එකේ මාරම එක තමයි මට නම් ඒකේ කිසිම ටයර්ඩ් ගතියක් දැනෙන්නේ නැහැ. අපි දැන් මේ ගොඩක් දුර හරියට මේට ඇවිදලා කිසිම ටයර්ඩ් ගතියක් තාමත් අපිට දැනෙලා නැහැ. ඉතින් තව ඇවිදිනවා. ඊට පස්සේ මේ පැත්තේ තිබ්බා ෆේමස් බංගලෝ එකක් තියෙනවා විසිටර්ස්ලා හැම එන. ඉතින් අපි ආයෙත් මම එකට කලින් ගිහින් තියෙනවා. හැබැයි අපි මේ පැත්තට ගිහින් එන්න ගියා. ඉතින් මොකද අපේ නංගිලා එහෙම ගිහින් නැති හින්දා. ඉතින් මොකද මහන්සියකුත් නෑ සහ මේ වෙලාව අපිට කරන්න වැඩකුත් නෑ බෝරින් වෙන නැත්නම් ඉතින් අපි මේ ටිකේ ගියා. හැබැයි එතන විසිටර්ස්ලා හිටියාගෙන අපිට ඇතුළටම යන්න බැරි වුණා. ඉතින් අපිට සෙට් එකක් සෙට් වුණානේ. ඉතින් අපි සෙට් එකත් එක්කම තමයි ඉතින් ගියේ මේ ටිකේම. ඉතින් ඔහොම තමයි. ඉතින් ඔන්න එළුවෙක් ඉන්නවා. ඒ වගේම තමයි මේ පැත්තේ ඉතින් කෝවිල් එහෙම ඉතින් කොහොමද තියෙනවා. මොකද වැඩිම මේ පැත්තේ ඉන්නේ ටැමිල් අයනේ. ඉතින් කෝවිල් තියෙනවා. ඒ වගේම පන්සල් තියෙනවා. ඔන්න ඔය තියෙන්නේ. මෙන්න මේ ඒරියා එකේ තමයි මම ඉන්නේ. ඔය බෝඩ් එකේ ඇති. ඒ ප්ලේස් එකේ නම. ඉතින් ආයෙත් අපි පල්ලෙහාට යනවා උඩට යනවා. ඉතින් ඔන්න දැන් රෑ වෙලා. ඉතින් අපිට දැන් මාර මහන්සි. ඉතින් අපි දැන් යන්නේ නිදාගන්න තමයි. ඉතින් good night buddies. මේ තාම ඔය කිව්වට තාම නිදාගත්තේ නෑ. කියව රෑ වෙනකන් හිටියා. තාමත් අපිට ටයර්ඩ් ගතියක් නෑ. හැබැයි ඔන්න good morning. ඉතින් ඔන්න ඊළඟ දවස ආරම්භ වෙනවා මේ විදිහට. අපිට ලස්සන මල් ටිකක් හම්බ වුණා. ඉතින් මාරම ෆ්‍රෙෂ් මෝර්නින් එකක්. ඉතින් අපි මල් ටිකත් අරගෙන සන්සෙට් එකට පොඩ්ඩක් ගියා. ඔයාලට කියන්න මේ මාරම කූල් එකක් තියෙන හරියට නිකන් ෆ්‍රිජ් එකක් ඇතුළට දැම්මා වගේ. ඉතින් ඒ කූල් එක ඒකට ගිහිම බලන්න ඕනේ. අපි 5ට 6ට වගේ නැගිට්ටා. ඊට පස්සේ ෂෙකක් දාගෙන ඊට පස්සේ අපිට ඊට පස්සේ තමයි ඔය මල් ටික හම්බුනේ. මල් කඩලා දැන් 6ට විතර ඇති. ඔය මල් ටිකත් අරගෙන අපි ඉතින් මේ ටිකේ ගියා. ඊට පස්සේ සන්සෙට් එකේ හිටියා ටිකක්. මොකද මාරම කූල්. මේ පැත්තේ ජර්සි එහෙම නැතුව නම් ඉන්න බෑ. ඉතින් ගණන් ගන්න එපා guys. මේ ඉයර් මෆ් එක මට ඔය සයිඩ් එකට තමයි දැම්මම කම්ෆර්ටබල්. එහෙම නැත්නම් මට පොඩ්ඩක් ෆිට වෙන්නේ නැහැ වගේ. ඒ හින්දා තමයි මම ඉයර් මෆ් එක ඔය විදිහට හොරිසොන්ටල් දාගෙන ඉන්නේ. හරි. ඉතින් මේ ඉතින් පොඩි ෆොටෝස් ටිකක් එතනදිත් ගත්තා. ඉතින් ආයෙත් ඉතින් මේක හැමතැනම තියෙන ඉතින් ටී ප්ලාන්ටේෂන්ස් වගේ තමයි. ඉතින් මාරම මෝර්නින් එකක්. මොකද මෙහෙමයි. ඒ කියන්නේ අපි මේ ඉන්න ඒරියා එකට වඩා සාපේක්ෂව මාරම වෙනස්නේ. උදේම නැගිටලා මේ වගේ මෙහෙම දවසක් ස්ටාර්ට් කරනවා කියන්නේ ඒක මාරම වයිබ් එකක්. ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් හැමදාම කරොත් ඕකේ වැලියු එකක් නැති. අපිට ඉතින් අර හම්බෙන් ඇත්තටම ෆස්ට් ටයිම් මේ වගේ ඒරියා එක මෙහෙම
ඉන්නේ. ඉතින් ඒ කියන්නේ මේ විදිහට ටික කාලයක් ටයිම් ස්පෙන්ඩ් කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒක හින්දා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මේ ඩිවයිස් වල අපි ටයිම් වේස්ට් කරනවට වඩා මේ විදිහට එන්වයරන්මන්ට් එකත් එක්ක මේ වගේ තැන්වල අපි ටයිම් ස්පෙන්ඩ් කරන එක මාරම හිතට මාරම හොඳ මයින්ඩ්සෙට් එකකට අපිට යන්න පුළුවන්. උදේම මාරම අමුතු ෆ්‍රෙෂ් එකක් එක්ක අමුතු ගැම්මකින් අපිට දවසම ස්ටාර්ට් කරන්න පුළුවන් වගේ ෆීලිං එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මම මෙතන පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන දැන් අපි යන්න ඕනේ පල්ලෙහාට. ඊට කලින් අපි එතනින් ගිහිල්ලා ටික වෙලාවක් ගිහිල්ලා අපිට හම්බුණා චිල්ඩ්‍රන් පාක් එකක්. ඉතින් අපි ඒකෙත් සෙල්ලම් කරන්න ගියා. සෙල්ලම් කියන්නේ ඉතින් මේවා මේක කිඩ්ස් ප්ලේ ග්‍රවුන්ඩ් එකක්. හැබැයි ඉතින් අපි ආවා ඉතින් because මේවට ඉතින් කොච්චර ඒජ් ලිමිට් එකක් නෑ. මොකද ඉතින් ඒක මේ වගේ වැඩවලට ඉතින් ඒජ් ලිමිට් එකක් නෑ. කොච්චර මේ වගේ ප්ලේ කරත් ඒක යපා වෙන්නෙත් නෑ. ඉතින් අපි මේ විදිහට සෙල්ලම් කරා. ඇති වෙනකන් කොහොම හරි මේකේ සෙල්ලම් කරලා මේකේ තියෙන එක ජාතියේ ඒවත් එක්ක අපි ඉතින් මේකේ ප්ලේ කරා. ඒ විසිනිටි එකත් සහ ඒකේ එතනින් පල්ලෙහා තව ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒකේ ක්‍රිකට් මැච් එකකුත් යන ගමන් තිබ්බේ. අපි ඇනවුස්මන්ට් වලට කියන්නේ ඒවට ලිසන් කරගෙන ඊට පස්සේ ওই විදිහට අපිත් කතාවක් දාගෙන ওই විදිහට ඉතින් ගොඩක් වෙලා මේකේ ටයිම් ස්පෙන්ඩ් කරා. ඉතින් හැබැයි ගොඩක් මේක ඉඳලා අරහෙට මෙහෙට කැරකිලා ඊට පස්සේ මේවත් එක්ක ඔළුව රෙදෙනකම් අපි මේක ප්ලේ කරලා තමයි අපි මෙතනින් යන්න ගියේ. හැබැයි ඇති වෙනකම් මේක ප්ලේ කරා. ඉතින් මාරම ෆනි. ඒක හින්දා මේ දවස් නම් මාරයි. ඉතින් අපි දැන් නම් යන්න තමයි හදන්නේ මේ විදිහට කැෂුවල් දාගෙන. ඉතින් අපි යනවා. මම අයිඩියා එක කිව්වේ නෑනේ. මට හිතෙන හැබැයි සාපේක්ෂව අපි ඉන්න ඒරියා එක හොඳයි කියලා. මොකද හැම දෙයකටම හොරොත්තු දෙන ක්ලයිමේට් එකක් අපිට තියෙන්නේ. මොකද මේක මාරම වයිබ් එකක් කලාතුරකින් ආවම. හැබැයි හැමදාම ඉන්න ගියොත් මට හිතෙනවා මේක එපා වෙයි කියලා. මොකද ඒ ක්ලයිමේට් එක ඊට වැඩිය දැන් ඒකේ රිසර්ච් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ඇවිල්ලා දවස් 2-3ක් හැබැයි මාරම ටයර්ඩ්. දැන් තමයි ටයර්ඩ්නස් ගතිය. එහෙම නැත්නම් ඒ ක්ලයිමේට් එක වෙනස් වෙන හින්දා දන්නේ. කොහොම හරි අමාරුයි. සහ වොයිස් එකත් දැන් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. Therefore don't consider that guys. ඉතින් මම මේ විදිහට vlog එක ඉවර කරනවා. ඉතින් thanks for watching guys. ඉතින් අපි අලුත් vlog එකකින් හමු වෙමු. ඒක කියන්න බෑ. අපි බලමු කොහොම හරි. ඉතින් මම මේ ෆොටෝස් ටිකින් මේ vlog එක end කරනවා because of මෙයාලා කියන්නේ a big important part එකක් මගේ world එකේ. ඉතින් ඒ හින්දා ඉතින් මේ විදිහට මම vlog එක ඉවර කරනවා. Thanks for watching. I am THJ.